බෝවන් සුබම සුබ ලස්සන දවසක් වේවා කියලා අදටින් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඓතිහාසික අනුරාධපුර වලට අද දවස සුබ දවසක් බවට පත් වෙනවා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මා මේ මොහොතේ රැඳී සිටින්නේ අනුරාධපුර නව නගරයේ. අනුරාධපුර නව නගරයේ අලුත් බස් ස්ටෑන්ඩ් එක. තමයි මම ඉන්නේ මේ මොහොත වන විට. ඉතින් අදින් පස්සේ මේ බස් ස්ටෑන්ඩ් එක නව නගරයේ බහු ප්‍රවාහන මධ්‍යස්ථානයේ වශයෙන් පෙරලියක් සිද්ධ වෙනවා අද දවසේදී. ඉතින් අද දවසේදී මේ පොසොන් උත්සව නිමිති කොටගෙන මන්තිරු දෙකක් අද දවසේදී ජනතාවගේ අත්‍යවශ්‍යතාවය මත මන්තිරු දෙකක් විවෘත වෙනවා. නමුත් තව මාස දෙකක් ඇතුළත මේවා සම්පූර්ණ වැඩ නිමවීමට නියමිතයි. ඉතින් අද දවසේ මේ විශේෂ අවස්ථාවක් වන්නේ මේ පොසොන් නිසා අපේ වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරයා වන සමුපකාර හා වාණිජ්‍ය අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්මයාගේ මැදිහත් වීම මත කඩිනමින් ලහිලහියේ මේ මන්තිරු දෙක අද දවසේ විවෘත වෙනවා. ඉතින් මෙතන බහු ප්‍රවාහන මධ්‍යස්ථානය කියන එකේ අරුත තමයි මම දන්න විදිහට මාගේ මතකයේ හරිනම් ලංකාවේ මේ මොහොත වන විට තියෙන්නේ එක තැනකයි මාකොළ තමා මට මතක විදිහට මේ තමා දෙවෙනි ස්ථානය. ඒ කියන්නේ දුම්රියෙන් පැමිණෙන මගී ජනතාවත් බස් රථ වලින් පැමිණෙන ජනතාවත් එකට එක ස්ථානයකදී මාරුවීමක් සිද්ධ වෙනවා. දුම්රියෙන් ඇවිල්ලා බස් එකට එන්න පුළුවන්, බස් එකෙන් දුම්රියට යන්න පුළුවන්. ඉතා දැවැන්ත ගුවන් පාලමක් මගින් මේ දෙකම යා වෙනවා. ඒ වගේම තමයි තවත් විශේෂ කාරණයක් තියෙනවා. තමන්ගේ පෞද්ගලික වාහනය තමන්ට පුළුවන් මෙම ස්ථානයට ඇවිල්ලා පාක් මේ වාහනේ තමන්ගේ පෞද්ගලික වාහනේ මෙම ස්ථානයේ ගාල් කරලා ඔබට දවස් ගණනාවකට යන්න පුළුවන් අවස්ථාවක් මෙම ස්ථානයේදී ලැබෙනවා. ඒක තමයි විශේෂම කාරණය. තමන්ගේ පෞද්ගලික වාහනයත් මෙම ස්ථානයේ ගාල් කරන්න පුළුවන්. ඒ වගේම අද දවසේදී මේ ජනතාවට මේ ස්ථානය විවෘත වෙනවා. ඉතින් අපි බලමු මේක වත්මන් ආණ්ඩුව විසින් කරන ලද ඇත්තටම සුවිශේෂ කාර්යයක් වෙනවා. අනුරාධපුර ඉතිහාසගත වෙන දවසක් වෙනවා අද දවසේදී. මගී ප්‍රවාහන බහු ප්‍රවාහන මධ්‍යස්ථානයේ වශයෙන් මෙම අද දවසේ පෙරලියක් සිද්ධ වෙනවා. අපි බලමු ඉදිරියේදී වෙන දේ.
ඕගොල්ලෝ දැන් මේ කියන පළවෙනි එක්කෙනාව රීවිල් 10ක් හැමතිස්සෙම තියෙනවා. ඉතින් 10කට වඩා නැහැ නේ කපාර හැරෙයි. ඒක යවන්න තමයි හැපැත්තේ පාරේ. ආවොත් එනවා ළඟ ඉන්නවා. කොටේෂන් තියෙන්නේ කියලා. ඒක දුක්. දැන් අපි මේක ඇත්තටම මේ කියන්නේ පොසොන් එකට තමයි වැඩිනේ. නව මාස දෙකක් යනවා. විකල්පයක් කියන්නේ මොකක්ද ළඟේන පොසොන් උත්සවයේ වෙනුවෙන් අනුරාධපුරයට ඉතා විශාල මැතිමතුන් පිරිසක් වන්දනාව සඳහා සහභාගී වෙනවා. මේ සහභාගී වීමත් එක්ක අනුරාධපුර නගරයේම විවිධ අතුරු පාරවල් දක්වාම මේ මාර්ග තදබදයක් ඇති වෙනවා. ඒ වගේම බස්වල කෝච්චි එන බැතිමතුන්ට පහසුවෙන් තමන්ගේ ගමනාන්තය වගේම නැවත බස් රථයක් ලබා ගැනීම සඳහා ඉඩක් හදන්න ඕනේ. අපි උත්සාහ කරන්නේ මල්ටි මොඩල් හබ් එක එහෙම නැත්නම් ලංකාවේ හැදෙන ප්‍රධානම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තමයි මේ ඉදිරියෙන් තියෙන්නේ. මේක පටන් ගත්ත කාලේ හැදුවා නම් මේ වෙනකොට දැන් අවුරුදු කීපයක් හදලා ඉවර වෙනවා. පටන් ගන්නකොට මිලියන 1100කට එස්ටිමේට් කරලා විතර මේ වෙනකොට මිලියන 2400ක්. අපේ ජාතික ජනපදයේ රජය ඇවිල්ලා නැවත මේක වියදම් සංශෝධනය කරලා මිලියන 2400ක් වියදම් කරනවා මේ මල්ටි මොඩල් හබ් එක හදලා අවසන් කරන්න. අපිට කොන්ත්‍රාත් කරුවත් ඒ වගේම මෙහි උපදේශකයෙකුත් අපිට කියන්නේ තම මාස දෙකක් ඇතුළත තමයි මේකේ වැඩ අවසන් කරලා මහ ජනතාවට සම්පූර්ණ ලෙස මේ යහ පැත්තේ තියෙන මේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයත් එක්ක බාර දෙන්න පුළුවන්කම තියෙනවා. අද අපි මේ විශේෂයෙන් මේ ප්‍රදේශයේ තියෙන යම් පදබදේ අනුකරණය ඉලක්ක කරගෙන මේ ටච්චෙන්ගෝ එහෙම නැත්නම් මේ මෙතන මගින්ට බස් එකෙන් මගින්නත් බස් එකෙන් නගින්නත් පුළුවන් වෙන විදිහට මේ ස්ථානය අපි වැඩ අවසන් කරලා තියෙන්නේ. නැවත පාවිච්චි කරන්න පුළුවන් වෙන විදිහට මේ පොසොන් සමයත් එක්ක ජනතාවට පාවිච්චි කරන්න අවස්ථාව දෙන්න තමයි අද අපි තීරණය කළේ. ඒ වගේම දුර ගමන් අනුරාධපුරයට යන පදවියට කැප්ටිකොල්ලාවට ඒ වගේම කොළඹ ගලේ මුල්ලා කහලක් පීඩියෝගේ ප්‍රදේශවලට යන බස් ආරම්භ කළේ මේ බස් ස්ථානයේ බස් ස්ටෑන්ඩ් එකේ. මේ බසුත් අපි මෙතන ඉඳන් පටන් ගන්නවා. මොකද ඒක අනුරාධපුරයට එන යන අයට පහසුකම් සලසන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි අද දවසේ මේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ මූලික අධ්‍යයනය වැඩ අවසන් කර ගැනීම වෙනුවෙන් අපි කොන්ත්‍රාත් කරුවන් සමග සාකච්ඡා කළා. දැන් සමාගම සමග අපි හිතනවා ලබන සැප්තැම්බර් අවසන් මුල වෙනකොට එහා පැත්තේ මිලියන 140ක් නැවත වියදම් කරන්න වෙනවා හදන්න. ටයිල් ගැලවෙනවා, නිවිලින් ගැලවෙනවා, පාවිච්චි කරන්න බැරි තරම් මිලියන 600ක් වියදම් කරලා හදලා